ආදරණීය යාළුවනේ, ඔයාලව මම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මුලින්ම මතක් කරන්න ඕන මේ මම කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් යාළුවනේ, මම ඔයාලට දැන් කියන්න හදන්නේ මම කොහොමද ඇන්තූරියම් වගාව මුලින්ම පටන් ගත්තේ කියලා. අපි හැමෝටම වගේ ආර්ථික අපහසුකම් එනවනේ. ඉතින් මම ගෙදර ලස්සනට දේශීය ඇන්තූරියම් වගා කරපු කෙනෙක්. ඉතින් මට හිතුණා මම මල් වගා කරන්න ආස නිසා මගේ ආසාව ආර්ථිකයට ශක්තියක් කරගන්න පුළුවන් විදිහට ඇන්තූරියම් වගාව පටන් ගන්න ඕන කියලා. ඉතින් මට ලොකු පැල ගාණක් ගන්න තරම් සල්ලි තිබුණේ නැහැ. මම මුලින්ම පැල 5කින් වගේ තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මම ඒ වගේම පැල බෝ කරගෙන පොඩි පැල තවාණක් හදාගත්තා. ඉතින් පස්සේ මට සල්ලි තියෙන වෙලාවට පැල අරගෙන මගේ පුංචි පැල තවාණ දියුණු කරගත්තා. මම මුලින්ම අබ ගහ යට තමා මේ පැල ටික තියලා පැල ටික හදාගත්තේ. පස්සේ මම පොඩි net house එකක් හදාගත්තා. ඉතින් මම මේ වෙනකොට ඇන්තූරියම් මල් වගාව පටන් අරගෙන අවුරුදු 1.5ක් විතර වෙනවා. ඉතින් යාළුවනේ, මේ වීඩියෝ එක බලන ඔයාලට මට කියන්න තියෙන්නේ ඔයාලත් ඇන්තූරියම් වගාව පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලගේ හිතේ සතුට වගේම ආර්ථිකයට ශක්තියක් කරගන්න පුළුවන් ඇන්තූරියම් වගාව පැල කිහිපයකින් උනත් කමක් නැහැ පටන් ගන්න. අද ඔයා ඒ කරන දෙයින් ඔයාගේ හිතට සතුටක් වගේම ඔයාගේ ආර්ථිකයටත් කවදා හරි ඉක්මනින්ම ලොකු ශක්තියක් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මගේ වීඩියෝ එක ගැන හිතන දේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා like එකක් දාන්න කියලත් ඔයාලගෙන් ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.